රයිට් මෙන්න ඉන්නවා ධනරාජගේ කක්කේ කෑම තමයි අද දැන් බලන්න යන්නේ. හුඹම රීලා හුඹම බෙට්ට කාලා පෙන්නපන් අයියන්ඩි කියලා. අම්මර සිරිමු මූව දාලා මූව කණ්ඩ යන සීන් එකක් තියෙන්නේ. ඇත්තටම කරයිද දැන් බලමු චුට්ටක් ඈ. මන් රීපු බෙට්ට තටබල බොහොම අමාරුවෙන් තමයි මේ බෙට්ට දාගත්තේ. උඹලට පේනවා සිරාම සිද්ධියද දන්නේ නේ. මේ පැත්තකින් අරන් තියලා පස්සේ පීරිසයකට දාලා ගෙට ගිහිල්ලා බෙට්ට කන්නවා. අමතර පර්කි එතරියා යා සෝන කරකියා. රයිට් වැඩේ ඉවරයි වගේනේ. ගෙට යන්න යන්නේ. බලමු. අවුලක් නැහැ මුකේ කටත් නිකන් টয়ලට් වගලක් වගේනේ. ඒද මේ කක්කි පොඩ්ඩක් කන එක අවුලක් නැහැ මූට සීන් එක. මුකේ කට නිකන් টয়ලට් වලක් වගේ වං ඉන්නකො වෙන්නන්නේ. මේ ධනරාජගේ මේ වර්ෂන් එක පිටරට. බලන්න මේ තනාවා මයිඩල් මූ අපෙන් කනවද කියලාද දන්නේ නැහැ. මේ භාෂාවෙන්නේ. ආයිෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා රටේ විස්තරේ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමදෙනාටම. ඉතින් අද වීඩියෝ එක විශේෂ වීඩියෝ එකක්. ඉතින් ලංකාවේ විශේෂ පුද්ගලයෝ ගොඩක් ඉන්නවනේ. මේ දවස්වල හුඟ දෙනෙක් කතා වෙනවා විශේෂ පුද්ගලයෝ ගැන. හුඟක් විශේෂ පුද්ගලයෝ ගැන කතා වෙනවා. නමුත් මෙයා සුවිශේෂී පුද්ගලයෙක් ලංකාවේ. තග්ගෙඩි පුකවල් වලට නගලා පුග්ගෙඩි පලන මම තමයි මහ පග්ගෙඩියා ධනරාජා මිස්ටර් හැන්සම්. රයිට් මෙන්න ඉන්නවා ධනරාජගේ කක්කේ කෑම තමයි අද දැන් බලන්න යන්නේ. බය වෙන්න එපා, ලැජ්ජ වෙන්න එපා. ධනරාජට ලැජ්ජ නැත්නම් ඉතින් අපි මොකටද මෙයා බලන්න ලැජ්ජ වෙන්නේ නේ. රයිට් බලමු අපි ධනරාජගේ වැඩ කටයුත්ත මොකක්ද කියලා. දසුනි දිමන්තිකා කියලා සක්කිලි ලැට් ගඳ පැඩ්ඩියෙක් මට දාලා තියෙනවා. හුඹම රීලා හුඹම බෙට්ට කාලා පෙන්නපන් අයියන්ඩි කියලා. අම්මර සිරිමු මූව දාලා මූව කණ්ඩ යන සීන් එකක් තියෙන්නේ. ඇත්තටම කරයිද දැන් බලමු චුට්ටක් ඈ. හිටපම් පැඩ්ඩි. ඒක තමයි මේ පෙන්නන්න යන්නේ. පෙන්නනවා තමයි. අම්මර සිරි සුදු අම්මිලා ධනයාගේ බෙට්ට බලන්න මූ টয়ලට් එකේද කොහෙද ඉන්නේ බා? තාම වතුර ගහලා නැහැ සුදු අම්මර තටමනවත් එක්ක. ඔන්න සුදු අම්මිලා ධනයා රීවා. ඔන්න බලව මන් රීපු බෙට්ට තටබල බොහොම අමාරුවෙන් තමයි මේ බෙට්ට දාගත්තේ. උඹලට පේනවා සිරාම සිද්ධියද දන්නේ නේ. උඹලට පේනවා නේද? හැබැයි මේක අහලා තිබ්බට මමත් අහලා තිබ්බට අද තමයි මම මේ බලන්නේ. උඹලා මේ මට කියලා තිබ්බා උඹම රීපු එකක් කාලා පෙන්නපන් කියලා. වතුර ගැහුවේ නෑ බලව මං තාම ඉන්නේ ඇට්ටිම්බෙන්. දැන් මං තා චුට්ටකින් වතුර ගහ ගන්න ඕනේ. වතුර ගහලා කලිසම් මේක ඇඳගෙන මේ ගෙට ගිහිල්ලා මම මේ බෙට්ට ඉස්සලා පීරිස මේ පැත්තකින් අරන් තියලා පස්සේ පීරිසයකට දාලා ගෙට ගිහිල්ලා බෙට්ට කන්නවා. ප්‍රේම කරන්නයි මට ඕනේ. මේ කිස් එක තමයි යාතල්නේ. ලැට්ට කිරෙන්නයි මට ඕනේ. සිස් ඒ ලව්ලි හොග්ගෙයා නාමතර පර්කි ඒ ලව්ලි හොග්ගෙයා නාමතර පර්කි එතරියා යා සෝන කරකියා. කලිසම් පොඩ්ඩක් ඇඳගන්න හිටපල්ලා කලිසම් හඳුනා. අර අපියන් ගෙට පොඩ්ඩයිට කලිසම් හඳුනා. රයිට් වැඩේ ඉවරයි වගේනේ. ගෙට යන්න යන්නේ. බලමු. ඒ සිරාවට මූ කයිද දන්නේ නැහැ නේ මේක. හරි යාන්තම් ඇති කලිසම ඇදගත්ත. අපි ගෙට ගිහිල්ලා බෙට්ට කමු. අම්මට සිරි දැක්කද? ඔන්න මං අර ලැට් එකේ මූ එක ප්ලේට් එකක් දාගෙන ගෙනාවා. අඩු සිරාවට මේ ජරාවක් දන්නේ නැහැ නේ. මාරම රොමැන්ටික්. නෑ වෙන මොන හරි මේ මට පේන විදිහට මූ වෙන මොන හරි වෙන්න ඇති. වෙන මොන හරි ඒ විදිහට හදලා ප්ලේට් එකේ තියලා කනවා. අම්මට සිරි අපි කන බොන දේවල් නේ බම් මේ ලැට් එකට යන්නේ රෙවෙන්නේ. ඒකනේ ධනරාජ නේද මේ කට්ටියට තේරෙන්නේ නැහනේ ඈ. ඔයාට මේ චැලෙන්ජ් දෙන්නේ ඈ කනපට දේවල් නේ. අපි කමු බෙට්ට මෙහෙම තියෙනවා. මචං මේ අවුලක් නැහැ මුකේ කටත් නිකන් টয়ලට් වගලක් වගේනේ. ඒද මේ කක්කි පොඩ්ඩක් කන එක අවුලක් නැහැ මූට සීන් එක. මුකේ කට නිකන් টয়ලට් වලක් වගේ වං ඉන්නකො වෙන්නන්නේ. අර දත් ටිකේ හැටි ගත්ත පීරිසයකට වතුර ගහන්න කලින් මම මේක දාගත්ත කන්න කියලා. උඹම රීලා අතිලුත් කනවේ.
අම්මා මුගේ කට අම්මට සිරි උගරයයි පිට උගරයයි ඉබලත් බලනවා ඉබලත් බලනවා කියන් යකු අර මං කිව්වේ මුගේ කට නිකන් ඕනේ එක්ස්ක්‍රීමන්ට්ස් කන සබ්ජෙක්ට් එක තියෙනව නේද මාරම ඩිෆිකල්ට් අන්න බලපන් මුගේ කට නිකන් අර මේ ටොයිලට් වලක් වගේ සිරාවට පම්පි කියන්නේ බලහන්කුගේ අර දිව ඉතින් මූට කක්ක කන එක අවුලක් නැහැ ෂේප් ඒක අවුලක් නැහැ ඌට මේ කොහොමදත් මේ කක් කියන්නේ ටොයිලට් වල කරන්නේ මුගේ කටත් නිකන් ටොයිලට් වලක් වගේ ඒ ඉඳ අවුලක් නැහැ අර මේ වගේ ආතල් දෙන පිස්සෝ ඉන්නවනේ ලංකාවේ බලහන්කුද ඉන්නේ සිරාවට මේ මේව ඇත්තටම කරන්නේ මචං views වෙනවනේ views වෙනින් තමයි මේ මට සිරි පේනවා පට්ට සිරා මාර චරිතෙ මූණන් හරි වැඩේ හරිනේ අම්මලා ඉඹලත් බලනවා අත සුවදයිද මල්ලි ඌ අතේ මේ පොකේ ඇඟිල්ල ගහත් නැහැ තියන්න මට මතකයි පොඩි කාලේ මං අර අපේ ගෙදරට හැපැත්තේ මේ පොකේ ඇඟිල්ල ගහලා නැහැ තියලා කෙල්ලෙක්ගේ කෙල්ල අපේ ගෙදර සෙල්ලම් කරන්න ආවෙ චූටි කාලේ දැන් නම් ඉතින් උන් අඳුරන්නත් බෑ දැන් ඉන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ මේ මූණම් මචං අසහනකාරයෙක් මේ මුන් මේක ඉන්න ගමේ මේ පොඩි එකෙක්වත් තියන්න බෑයි දියුල් කෙලිකන එක හිතහන්කෝ මේ මූ අසහනකාරයෙක් ඒ වගේ නිකන් අර යකෝ මේ වගේ දේවල් වලින් වෛරල් වෙන්න මොකද්ද මූට තියෙන පිස්සුව සිරාවට මම මේ නෑ ඇත්තටම නිකන් පොඩ්ඩක් හිතන්නකෝ මේ වගේ දේවල් වලින් මූ වෛරල් වෙන්න හිතනම නම් මූ ඇත්තටම පිස්සෙක් බලන්නකෝ මේකේ හැටි රයිට් ඔය ලංකාවේ ධනරාජනේ මේ වගේම සීන් එකක් කරන එක්කෙනෙක් හම්බුනා මට පිටරට මේ පිලිපීන් වගේ රටක මේ පොරත් ඒ වගේ ඒ විදිහම තමයි. දැන් මේ ඇවිල්ලා ධනරාජගේ මේ මොකක් හරි ඥාති සම්බන්ධතාවයක් තියෙන එකෙක් වෙන්නදී අනිවාර්යෙන්. දැන් බලන්න මේ ධනරාජගේ මේ වර්ෂන් එක පිටරට. බලන්න මේ. තනාවා මයිඩල්. ඔය ඇවිල්ලා පිලිපීන් වගේ රටක එකෙක්. ඌත් ඔය කක්ක සීන් එකේ තමයි ඉන්නේ කක්කා. අර. So hugawni. Muni katapusan challenge na ko ninyo sa pagmumukbang ng මොකද්ද දන්නේ භාෂාවනේ gilangaw pa na ako kita nyo na ධනරාජගේ මල්ලි buitapang kayahon ko ning unsan makaya nimo kita na ko kung saan ko pagmukbang මූ අපෙන් කනවද කියලාත් දන්නේ නැහැ ඒ භාෂාවෙන්නේ උඹලට අම්මට සිරි මේක යකෝ ධනරාජ හොඳයි ධනරාජ ප්ලේට් එකේ තියලා කෑවේ මූ බලහංග යකෝ අත්තර අයියෝ වැඩක් නැහැ කියලා මේ මෙව්වා මේ මිනිස්සු අනේ මන්ද ඇයි මෙහෙම කරන්නේ මෙහෙම හැසිරෙන්නේ ඇයි මට නම් තේරෙන්නේ නැහැ මූ මේ නිකවට හිතන්නකෝ මේ මූ කාපු කැහැම මේ අවසාන ටික තමයි සුපිරිම මේ ඔන්න පහත් වෙනවා අර මරු කිරවල් ඉන්නේ මෙව්වා බලලද කොහොද මේ ධනරාජ කියන එකත් මේ කක්ක කන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔය ධනරාජගේ කක්කි කෑම. හරිද? ඊට පස්සේ මූ පණ පිටින් කූඩැල්ලෙක් කන සීන් එකක් තියෙනවා. ඒකත් මම පෙන්නන්නම් බලන්න මුගේ මේ මාර චරිතෙ මූ ඔන්න බලන්න මේ වීඩියෝ එක. හරිද? මේ පණ පිටින් කූඩැල්ල කනවා. මෙන්න බලව් අන්න ඩයලොග් අර පණ අර නලියනවා මූ මේ කූඩැල්ල නලියනවා. බලාට පේනව නේද? දැක්කනේ කූඩැල්ල මේ අපට සිරි මේකක් දාලා හපනවා කියහම කර කූඩැල්ල අර ඉතින් තව හම්බුනොත් අපි එක කමු මේ පේනවද කූඩැල්ල මේක ඇත්තටම චුයින්ගම් වගේ රසයි අඩෝ ධනරාජා බලමු තා කූඩැල්ල ඉන්නවද කියලා ගලවන්න. මේ කූඩැල්ල ඔක්කොම කනවමු. අප්පිඩිය හිටන්න දෙන්න මේක අනකත් දුනයි. උණ වන සතෙක්
රයිට් මේ තියෙන ඊළඟ වීඩියෝ එක මේකත් වෙන ආතල් වීඩියෝ එකක්. මේ අර කලින් අර කක්කි වගේක් කෑවේ පිලිපින් ජාතිකයා. එයාම තමයි මේ. එයා දැන් මේ දැල්ල හැත් මේ පණුව කන්න. අර ධනරාජා කූලැල්ල කෑවේ. දැන් මෙයා පණුව කනවා. බලන්න දැන් මේක බලාගෙන ඉඳලා අනිවාර්යෙන් ධනරාජා හෙට හරිද පණුව කන වීඩියෝ එකක් දානවා. ඒකයි ඇත්ත. හරිද අනිවාර්යෙන් ධනරාජා මූව තමයි ෆලෝ කරන්නේ. මොකද මූ කක්කි කෑව දැන් උන් කූඩැල්ල කෑව ධනරාජා දැන් ආයේ මූ පණුව කනවා. මූ අනිවාර්යෙන් මීට කලින් කූඩැල්ලුත් කාලා ඇති. ඒක බලාගෙන තමයි ධනරාජා කන්නේ නැත්තේ. දැන් මූ මේ පණුව කනවා. බලන්නකො සීන් එක. දැන් මේ බලන්න මූ කන කෑම. කොහමද අර දකුරන පණුව මේ අපේ අර වතුර වගේත් පෙරනවා. ශිෂ් සුපිරිලු පේනවනේ බාණ්ඩ ලෝකේ එක වර්ගයේ මිනිස්සුනේ. ඉතින් මේ වගේ මිනිස්සු තමයි ඉන්නේ. ඉතින් මේකම තමයි ධනරාජා ෆලෝ කරන්නේ. ඉතින් පේනවනේ අද බලපු වීඩියෝ ටික. ඉතින් ඕකයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. රටේ විස්තරේ මේ වගේ රටේ තොටේ සිද්ධ වෙන විස්තර ඔක්කොම මේ channel එකෙන් අරන් යනවා. ඉතින් ඒ නිසා channel එක subscribe කරලා support එකක් දෙන්න. ඔයාගේ අදහස් අනිවාර්යෙන් වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් නැවතත් මේ වීඩියෝ එකකින් හමුවනතුරු ගිහින් එන්නම්. සුබ දවසක්.